සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ O-level කොමර්ස් පේපර් එකේ ප්‍රශ්න අංක 33 සිට 40 දක්වා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ 33 ඉඳන් 40 වෙනකන් අනිවාර්යයෙන්ම එන්නේ මූල ප්‍රකාශන කියන පාඩමට අදාළව MCQ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ශේෂ පිරික්සමක් දීලා ගැළපිලි ටිකක් දීලා ඒකේ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න වලට යන්න කලින් මේක ලේසි වෙන්න හරි ප්‍රශ්න 6ක් විතර එනවා. ඒ ප්‍රශ්න 6 ලේසි කරගන්න අපි මෙන්න මෙහෙම ආකෘතිය මුලින් කටුවට ලියාගෙන ඉන්නවා. හරිද? එහෙනම් අපි අද යන්නේ 2024 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 34 ඉඳන් ප්‍රශ්න අංක 40 වෙනකම් ලකුණු 6ක් ඔයා ගන්නෙ කොහොමද කියලා බලන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ ආකෘති දෙක කටු වැඩ දිහට අඳ ගන්න. හරිද? මේම මුළු වචනෙම ලියන්න එපා. ඔයාට තියෙන්නේ MCQ 40ටම පැයක් නිසා. ඒකට මොකද කරන්න ඕනේ? මෙහෙම විකුණුම් විකුණුම් ඔක්කොම එකක්වත් ලියන්න යන්න එපා. විකුණුම් කියලා දන්නවනේ මුලින්ම දාන්න. එහෙනම් මේ අකුර විතරක් ලියාගන්න. හරිද? මේක මම ලිව්වේ ඔයාලට මොකක් හරි අපහැදිලි වුණොත් දැනගන්න ඕනේ හින්දා තමයි මම මුළු වචනෙම ලිව්වේ. නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට විකුණුම් පිරිවැය. ඒ විදිහට විකිණීමට ඉදිරිපත් කර භාණ්ඩවල පිරිවැය. ඔය විදිහට කෙටියෙන් දාගන්න. හරිද? ජංගම නොවනවත් කන්නම් අපිට ලිව්වකේ ජංගම නොවන අකුරු දෙක තුනකින් දාගන්න. හරි? නැත්තම් 6 මෙයයි මේ වගේ එකක් අඳින්න ගිහිල්ලා. ඊට පස්සේ දැන් අහන්නේ මොනවද කියලා බලන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ MCQ වලින් අහන්නේ මොනවද බලන්න. මේකේ අහනවා මුලින්ම වසර මුල ප්‍රාග්ධනය කීයද? හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන ප්‍රාග්ධනය කීයක් තියෙනවද? ඊට පස්සේ අහනවා විකුණුම් පිරිවැය. අන්න මෙතනින් එන විකුණුම් පිරිවැය වලගේ දල ලාභය. හරිද? ඊට පස්සේ අහනවා බැංකු ණය පොලි. හරි. බැංකු ණය පොලි කියලා මොකක් හරි වියදමක් ඇති. ඒකේ වටිනාකම කීයද අහනවා. ආදායම් ප්‍රකාශනයේ දක්වන බැංකු ණය පොලි එක. ඊට පස්සේ මූලතත්ත්ව ප්‍රකාශනයේ නිවැරදි අයිතම. එහෙනම් ඒක කරන්න වෙන්නේ අපිට මේ ටික කියවලා පස්සේ. ඊට පස්සේ අහනවා විකිණීමේ හා බෙදා හැරීම් වියදම්. එහෙනම් මේකේ වියදම් කොටේ ස්පෙෂලි අයිටම් ටිකක් දාගන්න. මොකද විකිණීමේ හා බෙදා හැරීම් ටික. හරිද? අනිත් ඒවාට ඕනේ නැහැ. මොකද ඒවා ටික ඉල්ලන්නේ නැති හින්දා ඒවා ටික වෙනම ඔක්කොම එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ ශුද්ධ ලාභ. හරි. ඊට පස්සේ මෙතනින් එන ශුද්ධ ලාභය අහනවා. ශුද්ධ ලාභය ඉල්ලනවා. හරිද? තුන්වෙනි ස්ටෙප් එක තමයි අපි බලන්න ඕනි අපේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අමතර තොරතුරු ටික. අමතර තොරතුරු මේකේ නම් 3යි තියෙන්නේ. ඒ 3 පළවෙනි කී කියනවා බෙදා හැරීමේ ලොරි රට වාර්ෂිකව 10% බැගින් ෂෙයා කරනවා. එතකොට ඒක කරලා ඉන්නවා. එහෙනම් බෙදා හැරීම ලොරි රට කීයද බලන්න වටිනාකම. ලක්ෂ 8යි. එහෙනම් මෙතන ලොරි තියෙනවා ලක්ෂ 8ක්. ඒ ලක්ෂ 8ට 10 ගානේ ෂෙයා කරන්න ඕනේ. එහෙනම් කීයද? 10 කියන්නේ ලක්ෂ 8ට හරිද? 10ක් 80000 හරිද? ෂෙයා වෙනවා කීයද? ෂෙයා වෙනවා 80000. ඒක කොහොමද දාන්නේ? ෂෙයා ගලපන්න ඕනේ විකිණීමේ හා බෙදා හැරීම. මොකද මේක විකිණීමේ හා බෙදා හැරීමේ ලොරි රටයක් හින්දා ඒක වියදමක් විදිහට යන්නේ විකිණීම හා බෙදා හැරීම වියදමක් විදිහට. හරිද? සමහර වෙලාවට යන්ත්‍ර උපකරණයක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් අන්න ඒ වගේ එකක් ආවොත් ඒක යන්නේ පරිපාලන වලට. මේක ලොරි රථයක් නිසා මේක යන්න ඕනේ විකිණීම බෙදා හැරීම. එහෙනම් ලොරි රථ ෂෙයා 80000යි. හරිද? ඒකම සාමාන්‍ය මෙතන හරි ස්ටේට්මන්ට් එක හදනවා නම් මෙතන අඩු කරනවා ෂෙයා ටික. හරි? සමුචිත ෂෙයා අඩු කරනවානේ. හැබැයි දැන් මේකදී අපි ඒව කර ඉන්න ඕනේ නෑ. මොකද අපෙන් ඒක ඉල්ලන්නේ නැති නිසා. ඕනනම් කරන්නත් පුළුවන්. හරි? ඕනනම් මෙතනින් 80000ක් අඩු කරනවා. හරි? ෂෙයා. ඊට පස්සේ දෙවෙනි එකෙන් කියනවා අගතොග කිසිවක් නැත. ඒ කියන්නේ මෙතන අගතොගයක් නැහැ. එහෙනම් මෙතන තොග කියන එකත් බිඳුවයි. හරි? අගතොග කිසිවක්
නැහැ. ඊට පස්සේ කියනවා 6000ක් බොල් ණය ලෙස කපා හැරිය යුතුයි. හරිද? බොල් ණය කියන්නේ ණය ගැතියෝ ආයේ ගෙවන්න නැති වෙයි කියලා හිතන ගාන. මොකද ණය ගැතියේ ආයේ අපිට සල්ලි දෙන්නේ නැති වෙයි කියලා හිතෙන ගාන. අන්න ඒ විදිහට බොල් ණය හඳුනගෙන තියෙනවා 6000. එහෙනම් බලන්න අපේ ණය ගැති ශේෂය. ණය ගැතියෝ කීයක් ඉන්නවද? දැන්ට මේ ශේෂ පිරික්සුමේ ණය ගැතියෝ ඉන්නවා 86000. හරිද? දැන්ට ඉන්නවා 86000. හැබැයි මේ 86000 මූල තත්ත්ව ප්‍රකාශනයට යන්නේ නැහැ. බොල් ණය අඩු කරගත්තු ප්‍රමාණය තමයි යන්නේ. මොකද බොල් ණය අඩු කරගත්තු ප්‍රමාණය කියන්නේ රුපියල් 6000ක් අඩු වෙනවා බොල් ණය කියලා. ඒ කියන්නේ මෙතනට යන්නේ 80000යි. ඒ අඳුරගත්තු බොල් ණය දාන මොකක් විදියටද? අපේ බෙදා හැරීම් වියදම. බොල් ණය කියන්නේ බෙදා හැරීම් වියදම. එහෙනම් බොල් ණය 6000යි. හරිද? ඊට පස්සේ අමතර තත්ත්ව එතනින් ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේකට. මොකද මේ ශේෂ පිරික්සීමට දීලා තියෙන ශේෂ පිරික්සීම. මුලින්ම කියනවා සැම්සන් 2024 1 දින ලක්ෂයක් යොදා කුලියටගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ආරම්භ කළේ. හරිද? ලක්ෂයක් තමයි දාන්නේ. ඊට පස්සේ අවසන් වර්ෂයට තොරතුරු දීලා තියෙනවා. ඔන්න එයා ප්‍රාග්ධනයේ විදිහට දාලා තියෙනවා. කීයක්ද අපි දැන් දන්නේ? මේ අහන්නෙත් ඒකනේ. දැන්ට එයා දාලා තියෙනවා ලක්ෂයක්. හරිද? ඊට අමතරව එයා මේ ලෝභදත්තයක් දාලා තියෙන්නේ ප්‍රාග්ධනයේදී. එහෙනම් මෙතනට තව ලක්ෂ 8ක් එකතු වෙනවා. එතකොට ලක්ෂයයි ලක්ෂ 8යි ලක්ෂ 9ක් විදිහට තමයි අපි මුල ප්‍රාග්ධනය අඳුන ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මුල හිමිකම. ඊට පස්සේ දීලා තියෙනවා බැංකු ශේෂය. හරි මේකින් එක දාන්න යනකෝ නිකන් කෙටියෙන් ලියා ගන්න ඕන වෙනවා කියලා. හරිද? 44000යි ණය ගැතියෝ ගත්තා. මුදල් ශේෂය. හරිද? මුදල් කීයද මුදල්? 1,25,000යි. යන්ත්‍ර උපකරණ යන්ත්‍ර 2,50,000යි. බෙදා හැරීම් ලෝරි රථ ඒක අපි ගත්තා. හරි. ඊට පස්සේ කියනවා වගකීම් විදිහට 10%ක බැංකු ණය මුදල. අන්න බැංකු ණයක් ඉස්සරහින් 100ට යම් මගයක් දාලා තියෙනවා කියන්නේ ඒ බැංකු ණයට අනිවාර්යයෙන්ම අපි අමතර තොරතුරු වල කිව්වත් නැතත් පොලිය ගලපන්න ඕන. එහෙනම් මෙතන බැංකු ණය විදිහට දීලා තියෙනවා කීයද? බැංකු ණය විදිහට ලක්ෂයයි. ඒ ලක්ෂයට 10ක්. හරිද? ලක්ෂයට 10ක් බලන්න ඕන. හරිද? මේ ලක්ෂයට 10ක් බලන්න ඕන. ලක්ෂයට 10ක් කියන්නේ 10000යි. හරි? ලක්ෂයට 10ක් ඕන කෙනෙක් පුළුවන් 10000. ඒ 10000 කියන්නේ මොකක් කියලාද අපි අඳුරගන්නේ? ඒක තමයි අපේ බැංකු ණය පොලිය. දැන්ට වියදම් වල බලන්න බැංකු ණය පොලියක් දාලා තියෙනවද? බැංකු ණය පොලියක් තාම දාලා නැහැ. එහෙනම් අපි ඒක දාන්න ඕන. හැබැයි ඒක විකිණීම් බෙදා හැරීම් වියදමක්ද? නෑ. ඒක මූල්‍ය වියදමක්. එහෙනම් මෙතන ආයේ මූල්‍ය කිය ගදායින් බලන්න. අපි චුට්ටක් යටින් ලියමු. බැංකු ණය පොලි. කීයද? 10,000යි. හරිද? බැංකු ණය පොලි 10,000යි. මේකේ ගෙව්වක් මේකේ ශේෂ පිරික්සුමේ නෑනේ. ඒ කියන්නේ තාම ගලපලා නැහැ. එහෙනම් ඒක අපි අඳුර ගන්න ඕනේ මොකක් විදිහටද? උපචිත වියදමක් විදිහට. එහෙනම් ජංගම වගකීම් වල ගිහිලා දානවා. උපචිත බැංකු ණය පොලිය කියලා. උපචිත බැංකු ණය පොලිය කීයද? 10,000යි. හරිද? උපචිත බැංකු ණය පොලිය 10,000ක් විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ ණය හිමියෝ 42,500යි. අන්න ණය හිමි. මේ කින් එක ලියන්න යන්න එපා වෙලා නැහැ ඔයගොල්ලන්ට. 42,500යි මේ MCQ නේ. එහෙනම් ණය හිමි වල ණයන්නයි ලියන්නයි විතරක් දාගන්න. අපිට දැනගන්න විතරනේ ඕනේ. කටු වැඩ කොල ඒගොල්ලෝ ගන්නවා ආයේ. හැබැයි මේවා ලකුණු දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ලකුණු දෙන්නේ MCQ එකට හරියට ගහගෙන තමයි. ඊට පස්සේ ආදායම්. අත්පිට මුදලට විකුණුම්. අන්න විකුණුම් තියෙනවා 3,00,000
50000යි ඒත් එක්කම ආයෙ දීලා තියෙනවා ණයට විකුණු 3,70,000ක් කියලා. අත්පිට විකුණුම් 3,50,000යි ණයට විකුණුම් 3,75,000යි. එතකොට අපි මෙතන විකුණුම් කියලා දාන්නේ ඒ අදාළ කාලයට අදාළ විකුණුම් ටික. හරිද? එය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආදායම් ප්‍රකාශය හදන කාලයට අදාළ විකුණුම් ටික තමයි මෙතන දාන්නේ. එහෙනම් මෙතන අත්පිට වුණත් ණයට වුණත් ඒ විකුණුම් ඒ අදාළ කාලයට අයිති නම් ඒක අපි මෙතන විකුණුම් කියලා අඳුන ගන්නවා. එහෙනම් විකුණුම් විදිහට දානවා කීයද? 3,50,000යි 3,70,000යි මේ දෙකේම එකතුව. ඒ කියන්නේ 7,20,000ක් මෙතන විකුණුම් කියලා අපි අඳුන ගන්න ඕනේ. කීයද? 7,20,000ක් අපි විකුණුම් කියලා දානවා. අමතර ආදායම් තියෙනවා අපේ 80,000ක්. ඒක දානවා. අමතර ආදායම් ගොඩ. මේ තියෙන අමතර ආදායම් 80,000යි. කෙනෙක්ට කියන්න පුළුවන් මේවා දාලා වැඩක් නැහැ කියලා. ඒවා දාන්න ඕනේ. මොකද අන්තිමේට අහන අපේ ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය හොයන්න නම් මේ එකින් එක අපි දාන්න වෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි කුලී ගෙවීම් 30,000යි. හරි. දැන් මෙතන යටින් ලියන්න ගොඩනැගිලි කුලිය. හරි. ගොඩනැගිලි කුලී 30,000යි. ඒ නැත්තම් මම දැන්ට පොඩ්ඩක් දාන්නම්. හරිද? ගොඩනැගිලි කුලිය 30,000යි. ඊට පස්සේ විදුලි ගාස්තු 60,000යි. විදුලි 60,000යි. ඊට පස්සේ අහනවා අත්පිට ගැනුම් 3,40,000යි. ඒ වගේම ණයට ගැනුම් ලක්ෂයයි. එහෙනම් මෙතන ගැනුම් විදිහට අපි අඳුනගන්නේ අත්පිට සහ ණයට කියන දෙකම. අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියන දෙකම තමයි මෙතන ගැනුම් විදිහට අඳුන ගන්නත් ඕන. හරිද? එතකොට ගැනුම් විදිහට අපි ඔක්කොම අඳුන ගන්නවා 4,40,000 ගැනුම් 4,40,000යි. හරිද? ඊට පස්සේ ණය පොලී ගෙවීම. අන්න. මෙතන අපි දැම්ම නේද බැංකු ණය පොලී මෙතන තිබ්බේ නැහැ කියලා දැකලා. හැබැයි එතන වියදම් වල ණය පොලී ගෙවීම අපිට දාලා තිබිලා තියෙනවා. කීයද ණය පොලී ගෙවීම? 7,500ක්. එහෙනම් මෙතන උපචිත 10,000ම උපචිත නැහැ. කීයද? 10,000න් 7,500ක් ඒගොල්ලෝ ගෙවලා. එහෙනම් උපචිතයි කියන්නේ අපි තව ගෙවන්න ඕනේ කීයද කියලානේ. උපචිතයි කියන්නේ ගෙවන්න ඕනි ගාන්නේ. එහෙනම් 10,000ක් තිබිලා 10,000න් 7,500ක් ගෙවලා. ඒ කියන්නේ තව 2,500ක් තමයි මේගොල්ලෝ ගෙවන්න ඕනි. ඒ ගාන තමයි මෙතන උපචිත. හැබැයි මෙතන අපි බැංකු ණය පොලිය කියලා අඳුනගත්තු 10,000ම ඒගොල්ලෝ ආදායම් ප්‍රකාශනයේ දාන්න ඕනේ. හරිද? 7,500 විතරක් නෙමෙයි 10,000ම බැංකු ණය පොලිය කියලා ඒගොල්ලෝ දාන්න ඕනේ. දැන් අපි යන් MCQ ටිකට. හරි දැන් ඔන්න ටක් ගාලා යනවා ප්‍රශ්න පත්‍රයට. මුලින් අහන්නේ ප්‍රාක්තනයනේ. ප්‍රාක්තනය දැන් ඔන්න අපි හොයාගත්ත කීයද? ලක්ෂ 9යි. හරිද? ඊළඟට විකුණුම් පිරිවැය අහනවා. මුලතොග මුකුත් නැහැ. විකුණුම් ඉදිරිපත්‍ර බාණ්ඩ නැහැ. එහෙනම් මෙන්න මේ ගැණුම් ටිකම තමයි විකුණුම් පිරිවැය බවට පත් වෙලා මෙතනට එන්නේ. කීයද විකුණුම් පිරිවැය? 4,40,000 උත්තරේ තියෙන උත්තර අංක 3. ඊට පස්සේ අහනවා දල ලාභය. ඒ කියන්නේ මෙන්න මේ එන විකුණුම් ටිකේ විකුණුම් පිරිවැය අඩු කරලා ගන්න අගේ. මොකද්ද? විකුණුම් ටිකෙන් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේන අගය. ඒ කියන්නේ මේ කියන්නේ මෙතන තියෙන 7,20,000න් 4,40,000 7,20,000න් 4,40,000 අඩු කරලා එන උත්තරේ. ඒ කියන්නේ දල ලාභය වෙන්නේ 2,80,000යි. හරිද? දල ලාභය 2,80,000යි උත්තර අංක 1. උත්තර අංකය 1. ඊට පස්සේ අහනවා ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන බැංකු ණය පොලිය. ඔන්න අපේ ආදායම් ප්‍රකාශනය. අපේ ආදායම් ප්‍රකාශනයේ තියෙන බැංකු ණය පොලිය කීයද?
බැංකු ණය පොලිය අපේ ආදායම් ප්‍රකාශනයේ තියෙනවා කීයද? 10000. එහෙනම් බැංකු ණය පොලිය විදිහට අපි දාන්න ඕනේ 10000යි. ඊට පස්සේ උත්තර අංක 3කට ඊට පස්සේ අහනවා මෙම ව්‍යාපාරයේ මූලතත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන නිවැරදි අයිතමය. මොකේද අහන්නේ? මූලතත්ත්ව ප්‍රකාශන. අන්න මේකේ බලමු. උපචිත බැංකු ණය පොලිය 10000යි. කීයද? උපචිත බැංකු ණය පොලිය 10000ද මෙතන දීලා තියෙන්නේ? නෑ. කීයක් දීලා තියෙන්නේ? 2500යි. හැබැයි මේකේ කියන්නේ 10000යි. එහෙනම් ඒ උත්තරේ නෙමෙයි. ණය ගැති ශේෂය 86000යි. ණය ගැති කීයද? 80000යි. ඇයි එතන 80000 උනේ? අර පොල් ණය අයින් කරලා එන ගාන තමයි මෙතන දාන්න ඕන. බෙදා හැරීමේ ලොට් රටවල ශුද්ධ අගය 7,20,000. මෙතන ලක්ෂ 8න් 80000ක් අඩු කරාම අන්න 7,20,000. අන්න ඒක තමයි උත්තරේ වෙන්න ඕනි. උත්තර අංක 3. 4 බලන්න. 4 බැංකු ණය 90000යි කියනවා. හැබැයි බැංකු ණයට මුකුත් වෙනසක් උනේ නැහැ. බැංකු ණය පොලිය ගෙවුවා කියලා බැංකු ණය අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය තුළ ඇතුළත් විකිණීම් හා බෙදා හැරීම් පිළිබඳ. විකිණීමේ හා බෙදා හැරීම. මෙතන තියෙන 80000යි මෙතන තියෙන 6000යි තමයි විකිණීම හා බෙදා හැරීම. ඒ කියන්නේ කීයද? 86000යි. උත්තර අංක 3. ඊට පස්සේ අහනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය ගන්න කොහොමද? මේ තියෙන දල ලාභයට වෙනත් ආදායම් එකතු කරනවා. ඒ කියන්නේ මෙතන 3,60,000යි. 3,60,000න් මෙතන ආපු වියදම් ඔක්කොම අඩු කරනවා. හරිද? 3,60,000න් මෙතන අපි ආපු වියදම් ඔක්කොම අඩු කරන්න ඕනේ. හරි? එතන ආපු වියදම් ඔක්කොම ටික අඩු කරලා එන උත්තරේ තමයි අපි ගන්න. ඉතින් උත්තරේ ශුද්ධ ලාභය විදිහට අපිට එනවා 1,74,000. කියන්නේ මෙතන එන වෙනත් ආදායම් එකතු කරලා මෙතන වියදම් ටික අඩු කරාට පස්සේ අපේ අන්තිම උත්තරේ විදිහට එනවා 1,74,000යි. උත්තර අංක 2. හරිනේ? එතකොට මේ විදිහට එන ඕනිම ගාණක් හදන්නේ මුලින්ම මේ විදිහට මේවා කටුවට ලියාගත්තා. අමතර තොරතුරු ටික ගැලපුවා. ඊට පස්සේ අර ශේෂ පිරික්සුමේ තියෙන ඒ දත්ත ගලපලා ඒ අහන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.